කාරුණික පින්වතුනි, ග්‍රහ නක්ෂත්‍රානුකූලව නවග්‍රහයන් 9 දෙනා වහන්සේලාගෙන් ඔබේ ජීවිතයට පැමිණෙන ග්‍රහාපල ලෙඩ රෝග දුරු වීමටත් ඇස්වහ, කටවහ, කෝවහ, අඬෝ වැඩියා, අනවින, කොඩිවින, සතුරු කරදර, අනතුරු ආදී විපත් වලින් ඔබේ ආරක්ෂාව සැලසී දියුණුව, නිරෝගී සුවය, දීර්ඝායුෂ ලැබී ජීවිතේ ඔබ සිතින් විඳවන කායික මානසික පීඩාවන් දුරින් දුරු වී උඩින් පායන අවුවක් හැර අවටින් හමන සුළඟක් හැර විපත් කරදර දුරු වෙලා උදේ පටන් සවස් වනතුරු විඩාබර වූ ඔබට සම්බුදු සරණින් දෙව් රැක වරණින් සිත් නිවී සැනහෙන සුවදායක නින්දකට මේ උතුම් නව අරහාදී බුදුගුණ ආශිර්වාදය ජීවිතයට ළඟා කර ගනිමු. සතත විතත කිත්තිං දසත කන්දප්ප දප්පං තිභව හිත විධානං සබ්බ ලෝකේක කේතුං අමිත මති මනග්ගං සම්තිදං මේරු සාරං සුගත මහමුදාරං රූප සාරං නමාමි වීරවිකුම්බාල තේජගුණෙන් යුතු පාරමිතා බාල පෑ මාර බලය බිඳ බෝධි මුලේහිඳ සීහනාද පැතිරු දේශනයෙන් සිය මధుර මනෝහාර ලෝක සතුන් සැනසූ මම නමදිම් මුනි පාදපියුම් යුග සාදු කියා බැතිනි සාදු 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 බුදුව බමුල දෙසට මිස දිටු නසාලෝ සත වෙත දයාවෙනි මිහිරි බඹසර විහිදුවාලු සරල මුදු වදනින් අමාවැනි දහම සිව්සස් දෙනා ලොවුතුරු නිවන පල කළ බුදු පියාණෙනි අපට බුදු ගුණ කියා පාවැඳ පුදන්නට අවසර ස්වාමිනී
දෝස දුරු කළ ලෝභ සිඳගල ලොවේ අසදිස ගුණවතානෙනි මාන මද මැඩ මෝහ වෙනසුව අසම සම මගා නැනවතානෙනි කාරුණික අසරණ සතුන් වෙත ලෝක ගුරු සම් බුදුරජාණෙනි දෑත ඔසවා කරන බැතිපුද වැඳුම් පිළිගත මැන ස්වාමිනී ලෝකයෙන් ඇති සියලු දුක අවබෝධ කළ මහා ගුණවතානෙනි සෝකයේ මුල තණ්හාව බව අවබෝධ කළ බුදු පියාණෙනි නේක දුක් රැස නිමා කරනා අමනිවන දුටු බුදු පියාණෙනි වන්දිමි සිරිපා පියුම් අදරින් මගේ ලොවුතුරු බුදු පියාණෙනි අරුණ වේලේ බුදුව අපේ මුනි දහම් දෙසු ජය මංගලම් දරුණු වසවතු දහම් බලයෙන් දපන කළ ජය මංගලම් වරුණ පරසතු මදාරාමල් අටමිටක් පිදු මංගලම් ඉරුගේ අපලය එමුනි බලයෙන් දුරුවේය ජය මංගලම් පිදුව දෙදරුන් දෙයත් බැඳ බමුණාට වෙසතුරු මංගලම් සඳුගේ විමනේ එමුනි වරුනේ ඇන්දෙ සඳ මැද මංගලම් ඉන්දුව යහනක යසෝදර හැර මහාන උන ජය මංගලම් සඳුගේ අපලය එමුනි බලයෙන් දුරුවේය ජය මංගලම් දරණලා සිටි නාගරජ පිට වැඩ සිටිය ජය මංගලම් සංගද සැරියුත් දෑග සව්වන් පිරිවැරු ජය
මංගලම් සංගද දෙදෙනා 500ක් රහතුන් සමග වැඩි මංගලම් අඟහරුගේ දොස එමුනි බලයෙන් දුරුවේය ජය මංගලම් ඉඳන් ඔත් පල දෙනෙත් අඳ මව්පියන් රැකී ජය මංගලම් අදහසින් දැඩි කරන මව්පියෝ නොවිඳු කී ජය මංගලම් බුදු දසගිරි මේඛලාං ඇතු දපන කළ ජය මංගලම් බුදහුගෙන් වන අපල උවදුරු දුරුවේය ජය මංගලම් රහස් උමගය කැප්පු මහෝෂධ පණ්ඩිතුමා ජය මංගලම් දහස් ගණනක් සෙනග එනුවර යුධෙන් ගැලවුණු මංගලම් දහස් ශ්‍රාවක පාලි ධර්මය නිපුන කළ ජය මංගලම් බ්‍රහස්පතිගෙන් පැමිණි උවදුරු දුරුවේය ජය මංගලම් එකුරු ධර්මය ලොවට පූජිත කරපු ජය සිරි මංගලම් අකුරු නිපුන වූ එසිව් සැට ශිල්පයක් දැරූ ජය මංගලම් අකුරු පළමුව මැවූ මුනිදුගේ බලෙන් වේ ජය මංගලම් සිකුරුගෙන් වන අපල උවදුරු දුරුවේය ජය මංගලම් වෙන කෙනෙක් නැත යුධ කරන්නට පත්‍ර ලෙලදුන් මංගලම් වෙන කෙනෙක් මට නැතයි සිතමින් දස පෙරුම් පිරු මංගලම් එන හඬින් හඬ තලා මරසෙන් දස අතට ගිය මංගලම් සෙනසුරාගෙන් පැමිණි උවදුරු දුරුවේය ජය මංගලම් පාදවත් ආපසු නොගත් ශ්‍රී පාද නික්මෙවූ මංගලම් රාහු අසුරින්දු ඒ බල රජ මේ
ඔබට වැඩමෙව් මංගලම් රාහුලත් කුමරුන් කෙනෙක්වත් ඇතැයි නොසිතු මංගලම් රාහුගෙන් වන අපල උවදුරු දුරුවේය ජය මංගලම් ධාතු දාගැබ් වෙහෙර මහියංගනේ පිගිටෙව් මංගලම් ධාතු දලදා තුනුරුවන්ගේ බලෙන් වේ ජය මංගලම් ධාතුනාලොව නාරජුන් ගොස් පරීක්ෂා කළ මංගලම් කේතුගෙන් වන අපල උවදුරු දුරුවේය ජය මංගලම් සීල රජු කල යකුන් කරපිට ගොසින් ජය ලැබූ මංගලම් කාලදේවල මඟා තපසුගේ ඉසේ පාතැබූ මංගලම් ආලවක යකු දපනෙ කරලා ලොවට සෙත සැදු මංගලම් නිල බුදු රැස් අනින් වේවා ඔබට ජය සිරි මංගලම් කෙලෙස් සතුරන් කෙරෙන් දුරුවී කෙලෙස් නැසූ බුදු සමිඳුනේ සියලු පූජාවන් ලැබීමට සුදුසු වී ලොව බැබළුනේ පව් කළේ නැත රහසකින්වත් ඇත්ත ඇති ලෙස සසැඳුනේ අපට සරණයි අපට පිහිටයි එවන් අරහං බුදුගුණේ. ග්‍රහ නක්ෂත්‍රානුකූලව ඔබේ ජීවිතයට බලපාන අපල උපද්‍රව දුරුකොට සිත ශාන්තිය සැලසීමෙන් මෙලොව වාසනාවන්ත වූ සැනසිලිදායක ජීවිතයකට ආශිර්වාද පිණිස ඒ විශේෂ ගුණ ලැබ දෙන මහානුභාව සම්පන්න නව අරහාදී බුදුගුණ ආශිර්වාද නවග්‍රහ සෙත් සාන්තියයි ඒ අවසන් වූයේ.